හෙලෝ කොහොමද ඔයාලා කොහොම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ මම එක දවසක කෑම කොහොමද හදාගත්තේ කියලා පෙන්නන්න. ඉතින් මේ තමයි මම දවසක හදාගත්ත විදිය. මම ඉස්සෙල්ලාම මට හදන්න අවශ්‍ය දේවල් ඔක්කොම මම හොදලා ඒක පිළිවෙලට පැත්තකින් අරන් තියා ගන්නවා. මම අද කලින් ප්ලෑන් කරලා හදන්නේ. ඒ කියන්නේ මම අද මේක හදනවා හෙට මේක හදනවා. එහෙම කියලා නෑ. මට ටක් ගාලා හිතෙන දේවල් තමයි මම හදාගන්නේ. ඉතින් මේ මුලින්ම මම මාළු වර්ගයක් හදාගන්නවා. මිරිසට මේ මාළු හදාගන්නේ. මේක මෙහි තියෙන මාළු జాතියක්. නම නම් මම දන්නේ නෑ, මතක නෑ. ඒක ටිකක් අපේ රටේ වැව් මාළු වලට හුරු මාළු జాතියක්. ඉතින් ඒක එහෙම ලිපේ තියලා ඊට පස්සේ මම මේ අල පෝක් ඔක්කොම එකට දාලා එකක් හදා ගන්නවා. ඒකත් හරිම රසයි. ඒකත් එක්ක උනත් බත් කන්න පුළුවන්. මේ වගේ මාළු මිරිස්, තක්කලි, අල පෝක්, ඒකට මං සොසේජස් ටිකකුත් දානවා. ඒක නම් ඉතුරු වෙලා තියෙච්ච සොසේජස් ටිකක්. ඒ වගේ ඔක්කොම දාලා බැදපු 3-5 දාලා මස් කරි 3-5ක් දාලා ඊට පස්සේ තෙලුත් ඒකටම දාලා ටෙම්පරාදු කරගෙන තමයි හදන්නේ. මම ඒකට තව තක්කලි ටිකක් මේ වගේ ඇඩ් කර ගන්නවා. එතකොට ටිකක් රසට එනවා. මේ වගේ බැදපු 3-5 ඊට පස්සේ මස් කරි 3-5 ලුණු ඔයගේ දේවල් තමයි දාන්නේ. ගම්මිරිස් කුඩු ටිකක් දා ගන්නවා. තව කහ ඒව ඉතින් දන්නවනේ හැමෝම දාන සාමාන්‍ය දේවල්. විශේෂයෙන් කියලා දැම්මේ මස් කරි 3-5යි බැදපු 3-5 ටිකක් විතරයි. ඊට පස්සේ ඒකටම තෙල් දාලා හොඳට ඒකෙන්ම ඒ උනන වතුර වලින්ම ඉස්සෙල්ලා හොඳට ඒක ටෙම්පරාදු වෙන්න දෙනවා. ඒකට කිසි දෙයක් දාන්නේ අඩු ගානේ කිරිවත් වතුරවත් කිසි දෙයක් දාන්නේ. ඒකෙන්ම උනන තෙල් වලින්ම තමයි හැදෙන්න දෙන්නේ. ඊට පස්සේ මම ඔයාලට මේ දකින්නේ මම මෂ්රූම් ටික බටර් ගම්මිරිස් ලුණු චුට්ටක් දාලා ඒක නිකන් ටෙම්පරාදු කර ගන්නවා. එච්චරයි. ඒකට වෙන කිසිම දෙයක් දාන්නේ. මේක ටක් ගාලා ඉක්මනටම හැදෙන මෂ්රූම් වර්ගයක් මේ බටන් මෂ්රූම්. තව බටර් චුට්ටක් ඇඩ් කර ගන්නවා. ඒක හරිම රහයි. ඩයට් කරන කෙනෙකුටත් මේක ගොඩාක් හොඳ රෙසිපි එකක්. හදලා බලන්න මේ විදිහට හරි රහයි. ඒකත් මම මේ විදිහට හදා ගන්නවා. මේ මං කලබලයට ඉක්මනට හදාගත්ත දවසක කෑම වගේක් තමයි මේ පෙන්නන්නේ. ඉතින් මේ ටිකට වැඩි වෙලාවක් ගියේ නෑ. ඔන්න මේ මං ඉතුරු වෙලා තියෙච්ච සොසේජස් ටිකකුත් ඔයගේ ඇඩ් කරගන්න. වෙන්දට මං සොසේජස් දාන්නේ. ඒ උනට ඉතුරු වෙලා තියෙච්ච හින්දා ඒ ටිකක් දැම්මා. ඊට පස්සේ මම මේ ඔයාලට පෙන්නන්නේ බ්‍රොකොලි මැල්ලුමක් හදන විදිහ. මේ බ්‍රොකොලි මැල්ලුමත් හරියම රසයි. ඒ වගේම ගුණයි. ඉක්මනටම හදා ගන්න පුළුවන්. මේ වගේ හොඳට හොදාගත්ත බ්‍රොකොලි පොඩි පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. අපි මේ වගේ කපාගත්ත බ්‍රොකොලි ටික හදාගන්න ඉස්සෙල්ලාම රත් වෙච්ච තෙල් වලට වේලිච්ච මිරිස් කෑලි ටික දාන්න ඕනේ. වේලිච්ච මිරිස් කෑලි ටික දාගෙන මේ විදිහට වේලිච්ච මිරිස් කෑලි ටික දාගන්න ඕනේ. ඒ ටික චුට්ටක් මෙලවුනාට පස්සේ අපි ඒකට ලුණු ටික දාලා බ්‍රොකොලි ටිකක් දාන්න ඕනේ. මේ බ්‍රොකොලි ගොඩාක් වෙලා ලිපේ තියන්න ඕනේ. මේක ඉක්මනටම හැදෙනවා. වැඩි කින්දරේ ඉක්මනටම හදා ගන්න පුළුවන් එකක්. ලුණු ගම්මිරිස් දානවා. අපි හොඳට ඒක වැඩි කින්දරේම ඉක්මනට අඩිය අල්ලන්නේ නැතුව ඉක්මනටම උයා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට කෑලි මිරිස් ඒ වගේම පොල් දා ගන්න ඕනේ. මේක ගොඩාක් රසට තියෙනවා. මේ මෂ්රූම් බ්‍රොකොලි මැල්ලුම ඒ වගේ හදාගත්තා. ඒ වගේම අල දාලා හදාගත්ත මේ පෝක් කරි එක හරිම රසයි.